සැබෑ නිදහස ළඟා කරගන්නේ කෙසේද? මූල්‍ය සහ කාල ස්වාධීනත්වය කිසිදු තෘප්තියක් ගෙන නොදෙන රැකියාවකට විලංගු දමනු ලැබීමට වඩා, ඔබ සැබවින්ම අගය කරන දේ ලුහුබැඳීමට ඔබේ කාලය සහ මුදල් පාලනය කිරීම. තමාටම අයිති ව්‍යාපාරයක් කරන්න. ලොකු මානසික නිදහසකින් ඔබේ නිර්මාණශීලීත්වයෙන් එය පවත්වාගෙන යන්න. මානසික නිදහස, මානසිකත්වය, මානසික වහල්භාවයෙන් මිදී සමාජ සංස්ථාව තුළ පවතින නීති පද්ධතීන්ට අනුව සාමකාමීව ජීවත්වීම. බිය, කාංසාව හෝ වරදකාරීත්වය නොමැතිව ක්‍රියා කිරීමේ අභ්‍යන්තර හැකියාව. එයට අනුමැතිය සඳහා ඇති ආශාවෙන් හෝ අන් අය සතුටු කිරීමේ අවශ්‍යතාවයෙන් මිදීම ඇතුළත් වේ. තේරීමේ බලය, බාහිර පීඩන මත ක්‍රියා කිරීමට වඩා ඔබේ සැබෑ ආත්මය සමග සමපාත වන තීරණ ගැනීමේ හැකියාව. ස්වයං සංයමය, පරස්පර විරෝධී ලෙස, සැබෑ නිදහසට ස්වයං විනයක් ඇතුළත් වේ. එනම් උසස්, දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීම සඳහා කෙනෙකුගේම ආශාවන් සහ ක්‍රියාවන් නියාමනය කිරීම වැනි. අව්‍යාජභාවය, සමාජයේ අපේක්ෂාවන් අනුව නොව, ඔබටම සත්‍ය වන ආකාරයෙන් ජීවත් වීම. අවසාන වශයෙන්, සැබෑ නිදහස යනු කෙනෙකු තම ජීවිතය පාලනය කරන සහ තමන්ගේම සතුට ලුහුබැඳීමට හැකිත. Perfect example of coastal ecosystems in action. Look at these clouds, they're part of the water cycle. Up here you can see the sky's true vastness. Beach is a perfect example of coastal ecosystems in action. Look at these clouds, they're part of the water cycle. Up here you can see the sky's true vastness. Beach is a perfect example of coastal ecosystems in action. Look at these clouds, they're part of the water cycle. Up here you can see the sky's true vastness. Hi everyone, today I'm on this beautiful beach to talk about coastal erosion. See these waves? Over time they reshape the entire coastline. Beach is a perfect example of coastal ecosystems in action. Look at these clouds, they're part of the water cycle. Up here you can see the sky's true vastness. Hi everyone, today I'm on this beautiful beach to talk about coastal erosion. See these waves? Over time they reshape the entire coastline.